සතර කියනවා. අත්ත බලලා කියනවා. ඉත්ත බලලා කියනවා. සතරේ කියනවා. මල තු කර කෙල්ලනේ. අවුලන්නේ. ඒ අවුලක් නෑ බං පිස්සුද බං? ප්‍රී කෙල්ලනේ. උඹට ගැහුවා නේ බං. උන්ගේ ගෙදරේ. නෑ. කවුද කියන්නේ? වට ආරච්ච කාවාඩෝ ගමෙන්. නේ බං. බලයන් යන්න. මොන බලලා කියනවා. අත්ත බලලා කියනවා. සතර කියනවා. මලයා ළඟට ආපු ගමන් මං අහන සාත්‍රේ. ඒ සුද බං ඌ හරියන් නෑ. ඕ බං හැමදාම කියන්නේ හරියන්නේ නැති මගුලනේ බං. සතරේ ඔයින් කවද්ද බං ඇත්තක් කිව්වේ කියහන්කෝ. මං අහනමයි බං. සුද බං මෙන්න බං කියහන්. සතරේ බලලා කියනවා. සතරේ මුරුගා සතරේ අත්ත බලලා කියනවා මල්ලි. දෙන්න මල්ලි. මල්ල කියනවා ගත. මල්ලි තුනයි මල්ලි තියෙන්නේ. තුනයි කිව්වේ. මල්ලි රේඛා තුනයි මල්ලි. සතර නෑනේ මල්ලි ඉතිරි රේඛාවක්වත්. මල්ලි ගතේ සතරේ කියන්න අමාරුයි මල්ලි. මොනවද බල්ල කියන්නේ අයියා. මල්ලි ගතේ රේඛා නෑ මල්ලි. මල බං උසාස්ත්‍රේ කිව්වා මේ තුනයි තියෙන්නේ කියලා. ඒකනේ මං උඹට කිව්වේ ඌ හරියන් නෑ බං. උයින් කවද්ද ඇත්ත කිව්වේ? ඔතන ඕවරගෙන හරියන්නේම නැහැ කියලා කියන්නේ මෝඩයා. තෝත් එකකින්දල තමයි. මොකද සාත්‍තර කියලා ප්‍රේ කරා කියලා. අවුෙල්ල බතෝ. සතරේ දෙප්පා වියලේ කලාපටන ඇවිල්ලා පැන්නේ. තුරු ටිකක් දෙන්න එකෙක් නෑ. සතරේ කවුද මේ? සතරේ මොන සාත්‍රේද? කවුද? දැන් කවුද? ගෙදර කවුරුත් නැහැ. මාත්‍යා ඉන්නවනේ මාත්‍යා. ඔබට දැන් මම මහත්තයෙක් වගේද පේන්නේ? අඩේ මාත්‍යා එම කියන්න එපා මාත්‍යා. වතුර ටිකක් දෙන්න. වතුරුන් දැන් මොකුත් නැහැ. එතකොට පේන්නේ නැද්ද මේ පායනවා? පලයන් යන්න. වතුර ටිකක්වත් නෑ මාත්‍යා. ඉතින් ඉඳලා එම කරන්න එපා මාත්‍යා. අල්ල අස්සන සාතර අපි කියනවා මාත්‍යා. අපි මලේ අල්ලා. මලයාන මොන මලයානද? මන් දන්න මලයක් නැහැ. පලයන් යන්න මෙතන යන්න. අඩේ මාත්‍යා මම ගැත්ත හිතා තියෙනවා මාත්‍යෙක්. හරියන්නේ නෑ මාත්‍යා. අත්තට කෙලවෙනවා මාත්‍යා. අරබා සමහර සාර්ථකාරයෙක් ඇවිල්ලා මේ සල්ලි ඉල්ලන්න ඌ සල්ලි ඉල්ලනවා. පිස්සෙක් කොහෙද නැති. පොඩ්ඩක් ඉඳහන්කෝ පොඩ්ඩක් කතා කරන්කෝ. එන්නේ මම කියන්නේ. ඔයාට ඕනගේ කතා කරන්න. අනේ මේ විචාරකෙ එන්නේ කියනවාකෝ. මේ අහනවා කොයි මිනිස්සයා මහන්සියෙන් නැවිල්ලා වතුර ටිකක් අර බීලා යන්න එන්නේ කියනවා. ඉස්සෙල්ලා. අඩේ අප්පා මුරුද සාමි උකනේ කියන්නේ පින්වන්ත මුණක් නේ මාත්‍යා. මෙයා බලන්න මාත්‍යා නෑ කිව්වනේ මට ගෙදර කවුරුත්. එකනේ මාත්‍යා බලන්නකෝ කැත්ත මූණ තියාගෙන නෑම කිව්වනේ. පින්වන්ත මුණක් මාත්‍යාගේ තියෙන්නේ. මාත්‍යා වතුර පොඩ්ඩක් දෙන්න බැරිද? දෙන්න පුළුවන් ඉඳලා. වතුරුත් නැහැ මොකුත් නැහැ. පලයන් යන්න. බලන්න මාත්‍යා මාත්‍යා පින්වන්ත මුණක්. මේක බලන්න මේ මානේ කැත්තයි මාත්‍යා මූණ. පලයන් යන්න. යන්න. නැත්නම් මාත්‍යා ශාප වෙන්නේ මාත්‍යා. මාත්‍යාට මාත්‍යා හොඳට දෙයියෝ දෙනවා. දැන්කෝ බං අර මනුස්සයා පවුනේ උයි. අයි බං එහෙම කතා කරන්නේ. ඒ අපි නොදන්න දෙයිය දුන්නේ එක. සාත්‍රේ අනේ. අත පියලවත් අහගන්න. දිනකෝ අයියා සාත්‍රේ දැන්වත් අඩේ උඹේ අතේ සාත්තරණ කියන රේඛා නෑනේ බං. උඹට ඉස්සෙල්ලා කිව්වනේ. උඩ බල්ල කියනවාකෝ. මේ මොනෙත් නෑ බං රේඛා. අලේ උඹ යන්න වද දෙන්න එපා මම මිනිස්සුන්ට. ඒකයි ගණන්බා. අයන්නේ. අපිට සාත්‍රකාරයෙක් ඇවිල්ලා. ඔය ඉතින් ඌමට තුනයි තියෙන්නේ කිව්වා. තමුසෙත් ගිහලා සාත්‍රයක් අහනවාකෝ. යකෝ උඹ කියන්නේ කිව්වා. ඔව්. මොනවද තුන? මෙව්වා ඉරි. තුනයිලු. රේඛා. එව්වා. යනකෝ අයියා ලික්මන්ට ගිහලා අහනකෝ සාත්‍රේ. ඇත්තනේ ඉතින්. ඇත්ත. වටේ. සාත්තරේ අත්ත බලන්න આવොත් කො රේඛා නෑ. සාත්තරයක් කියන්නේ කොහමද අප්පා මේ මිනිස්සුන්ට? ඒක දෙනවා
මොකද බං මැරෙන්නද යන්න ඔබ? මරන්නද හදන්නේ? පාර යන්නේ. තාත්තාරේ හරි මම මේ කපුන්නයි පොඩක් ඉන්නකෝ. තාත්තාරේ බඩ මොකද? මේ ගොඩක් අල්ල යනවා ලක්ක කොහමද කියලා මේ දවස්වල. මොනේ පේන ඔබ වැඩි කාලයක් ඉන්න ඈ. හැබැයි කන්දශාමි දෙයියොන්ට ඉලෙමයක් අදපන් අන්දේ. බඩ ඉන්න පුළුවන් අවුරුදු 50ක් වැඩක් විතර. මොකක්? ඔව්. ඉතින් ළඟදී මේ කිතයි. ලපම්ම මේ මොනම මාර වාසනාවන්ත මුණක් තියෙන්නේ. ලපම් වෙන එකෙක් ආපුවා නම් අද ඔබට හොඳට කණ්ඩ වෙනවනේ. ඔබ වාසනාවට ඔබ මාව ඇප්පුවේ. ඔය තමයි ඔබට ලස්සන ධනයෝග තියෙනවා. කන්දශාමි දෙයියොන්ට පිළිමයක් අදලා පූජා කරපන්. දෙයියොන්ට ඔබ රුපියල් 1000ක් දෙන්න ඕන. දෙයියෝ 1000 ගන්නවනේ. දෙයන්නේ. යකෝ මේ වහින් නැති කාලේ දෙයියෝ 1000ක් ගන්නවද? ඔව්. දියන් 1000ක්. නේ? අඩේ ඔබ පිස්සු දෙන්න ගන්න. අප්පා අනිකන පිස්සු වෙනස්සෝනේ මේ ඉන්නේ. පිස්සු ඔල්මාද බඩුවන්නේ මූත්. ඔබයි සිංහයා මුළු ගවම කැලමුවා. මේ ශාත්‍යරේ තවලලගෙනවා. ශාත්‍යරේ තවලලගෙනවා. මාත්‍ය සීදේවි මාත් එක්ක මම මාත්‍යා සීදේවි නෝනගේ කිව්වා. ශ්‍රීදේවි නෝනගේ කිව්වා. අඩේ ගාන්න එපා ඔය ලස්සන කතාවන්නේ කිව්වේ ශ්‍රීදේවි නෝනා ඉන්නවා. මගේ නෝනාගෙන් අවුරුද්දක් පෙර යකෝ. ඉතින් මාත්‍යා ඔයාලට දැන් ශ්‍රීදේවි නෝනා කෙනෙක් ඉන්නවා කියලා මේකේ තියෙනවනේ මේ පේන්න තියෙන්නේ. අයිත් කියනවා මේක නෝන කෙනෙක් ඉන්නවා කියලා. ශ්‍රීදේවි කියන්නේ කවුද කියලා දන්නොත් ඔව්. අනේ මාත්‍යා ඉතින් ලස්සන නෝනා කියන්නේ ශ්‍රීදේවි කියන්නේ. ශ්‍රීදේවි කියන්නේ මං කලින් ගාන්ගිපු ගෑණියකෝ. අඩේ ඉතින් මොන වුණත් හොඳයි නේ මාත්‍යා. අඩේ මොකද්ද අඩේ? අඩේ මාව කියපන් බා. චෝදනද අඩේ අඩේ මාව අඩේ අතර මම්මට. ඒ සත්‍රయ్యා අපිට කිව්වා. අඩේ පිස්සු ගෙන්න මායකෝ මට ජීවත් වෙලා දියා සත්‍රయ్యා. සත්‍රయ్యා. මනයකෝ ශ්‍රීදේවි එක්කන්ට ගින් දාපන් බා. දානයකෝ සත්‍රయ్యා දැන් බලවේකෝ. අඩේ මේ මොන වදයක්ද මං උඹට පොඩ්ඩ සල්ලි දෙන්නද? මොන සල්ලි පොඩ්ඩ සල්ලි දෙන්නද? කියපන් බීබින්. හරි කියපන්. උඹට මොකද වෙන්න ඕනේ? සතර දැන් සතර කියලානකෝ. එක්කෝ මේකේ සතර කියන රේඛා නෑ. රේඛා කියන්න බෑ සතර කියන්න. ගෑව දෙයකෝ තෝ. සල්ලි දිය. ඉන්න. බඩ ආය අම්බෝනොත් මට සතරක් කියලා දෙන්න පුළුවන්. ආය අම්බේවන්කෝ. හා? බඩ මොනවද ඕනේ? බඩ සල්ලි දෝනේ. සල්ලි. පිස්සු වෙනස්. සල්ලි කනවා. මොකද බං? ඇයි උනේ බං? ඒ ඉංගියා. තුලයි තිබ්බේ බං. ඒකත් ඉවරයි.